කරු ඇමතුමා මේ මම නැති අවස්ථාවකදී අපේ හර්ෂ මන්ත්‍රීතුමා මං ගැන වැරදි අදහසක් මේ සභාවට කිව්වලා තියෙනවා. ඒක තමයි විශේෂයෙන් මම කිව්වා කියලා අර්ජුන MP කිව්වා කියලා යාට මම ප්‍රභාකරන්ට මේ උතුරේ පිළිරුවක් හදන්න යනවා නැත්නම් ඒ වගේ කතාවක් කියලා තිබ්බා. අර්ශන රාජකරණ කියලා තියෙන්නේ. ඒ අර්ශන රාජකරණ මන්ත්‍රීවරයා. එම නිසා මේ මම එකක් කියන්න ඕන. මම කිසිම දවසක එවැනි කතාවක් කිව්වේ නැහැ. ඇයි කියලා කියනම නම් සභාපතිතුමනි මගේ පක්ෂේ නායකයා රෝහණ විජේවීර සහෝදරයා. ළඟින්ම ආශ්‍රය කළා තිබෙනවා. ඒ ඇඟීම් තවමත් අපිට තියෙනවා. 89 නැති වෙච්ච විශාල පිරිසක් ඉන්නවා අපේ හිත ඇතුලේ තවමත් මේ පපුව ඇතුලේ තියෙන මිනිස්සු. අන්න ඒවා සියල්ලටම නායකත්වයේ දීපු අපිට සංවිධානයක් ඇටියට මෙහෙවපු අපේ නායකයා පිළිබඳව අපි කොහෙවත් කියන්නේ නැහැ. අපි මේ විජේවීර සහෝදරයාට වෙනම පිළිරුවක් හදන්න ඕනි කියලාවත් කියන්නේ. එමෙ නිසා මේ රටේ හරි එසේ තිබෙද්දී මම කියලා වෙනත් අයකට මේ පිළිරුවක් හදන්න කියලා කියනවා නම් ඒක සම්පූර්ණ වැරදි අසත්‍ය තොරතුරක්. එකක් කියන්න ඕන මම කියන්නේ මේ විරුද්ධ පක්ෂයේ කට්ටිය කියන්නේ කියන්න දෙයක් නැතුව මේ තරම් පාත් මට්ටමකට වැටලා තියෙන එක පිළිබඳව මේ සභාපතිතුමනි ඇත්තටම කනගාටු ප්‍රකාශ කරනවා. ඒ නිසා මගේ පැත්තෙන් මම කියන්න ඕන අපි මේ රටේ මැරිච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඒ මැරිච්ච සියලුම සිංහල දෙමළ මුස්ලිම් වේවා සියලුම අපේ දරුවන් අපේ කොල්ලෝ අපේ කෙල්ලෝ. අන්න ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා මිසක් එක්තරා පුද්ගලයෙක් වෙනුවෙන් නෝ එක පුද්ගලයෙක් වෙනුවෙන් නෝ එක්තරා නායකයෙක් වෙනුවෙන් නෙවෙයි. අපි හැමදාම කියලා ප්‍රභාකරන් විතරක් නෙවෙයි උමා මයිස්තරන්ලා සභාරත්නම්ලා වෙනුවෙන් ඕන තරම් නායකයෝ ඉන්නවා. ඒ සියලු දෙනාම දෙමළ ජනතාවගේ යම්කිසි සුබ සිද්ධියක් සඳහා සීන මැව්වා. නමුත් ඒවා පරාජයටපත් වුණා. නමුත් අද පරාජයටපත් වෙලා අවුරුදු 16ක් වෙනවා. ඒ 16න් පස්සේ අද අපි මේ රට ගොඩනැගීමේ සංවිධාව ගොඩනැගීමේ ක්‍රියාවලියට අත දාලා තියෙනවා. ඒ අත දාලා තියෙන එක වැළැක්වීමටත් නැවත ජාතිවාදී අවසන්නටත් අයි වගේම JVP එක පිළිබඳව නැත්නම් ජාතික ජනබලවේග පිළිබඳව වැරදි අදහස් සමාජයට දෙන්නත් මෙවැනි උත්සාහයන් වල නිරත වෙන්න එපා කියලා විරුද්ධ පක්ෂයෙන් මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.